එක්තරා සමෘද්ධිමත් රාජ්‍යයක යුක්තිගරුක මෙන්ම ඊතා විමසිලිමත් රජෙකු සිටියා. මේ විමසිලිමත් බව නිසාම රජතුමා රටවැසියන්ගේ ප්‍රඥාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළා. කාලය මේ විදිහට සාමකාමීව ගෙවි ගියා. ඔන්න ඉතින් දවසක් රජතුමා අනබෙරයක් මගින් රටවැසියන්ට දැනුවත් කිරීමක් සිද්ධ කළා. රජතුමා රටවැසියන්ට විසඳීමට ප්‍රහේලිකා 3ක් ඉදිරිපත් කරන බව එම නිවේදනයේ දැක්ුණා. ඒ විතරක් නම් නෙවෙයි ප්‍රහේලිකාව විසඳන කෙනාට බරටම වස්තුව ලැබෙන බවත් එම නිවේදනයේ දැක්ුණා. ඔන්න ඉතින් ඒ සඳහා දිනයක් සහ වේලාවකුත් වෙන් කරගත්තා. ටිකෙන් ටික ඔන්න දන්නේම නැතුව තීරණය කරගත් දිනවකවානුවත් ලැබුණා. රටවැසියන් රාජමාලිගයට පැමිණියා. ඔන්න ඉතින් කලින් තීරණය කරගත්ත විදිහට රජතුමා රටවැසියන්ට විසඳීමට අමාරු ප්‍රහේලිකා 3ක් ඉදිරිපත් කළා. පළමු ප්‍රහේලිකාව වුණේ ලෝකයේ වේගවත්ම දේ කුමක්ද යන්නයි. දෙවන ප්‍රහේලිකාව වුණේ ලෝකයේ මිහිරිම දේ කුමක්ද යන්නයි. අවසාන වශයෙන් තෙවන ප්‍රහේලිකාව වූයේ ලෝකයේ වටිනාම හෙවත් පොහසත්ම දේ කුමක්ද යන්නයි. ප්‍රහේලිකා 3 නම් අහලා දැන් අවසන්. රටවැසියනුත් මේ ප්‍රහේලිකා සම්බන්ධයෙන් හරි උද්‍යෝගිමත්. රාජසභාවේ හැම අස්සක මුල්ලකම චූටි කසකුසු ගොඩයි. හැමෝම ප්‍රහේලිකාව ගැන කතා කරනවා. ප්‍රහේලිකා ඇසීම අදින් අවසන්. ප්‍රහේලිකා විසඳගන්න ඇතිතරම් කාලයක් ලබා දීලා නැවත රාජසභාව රැස් වෙන දවසත් තීරණය කරගෙනම රටවැසියන් ඔන්න මාලිගාවෙන් පිටත් වුණා. ඔන්න ඔය අල්ල පනල්ලේ මේ පිරිස අතරේ සිටියා කරුණාවන්ත නමුත් එතරම් බුද්ධිමත් නොවන ගමරාල නමින් හඳුන්වන නිහතමානී ගොවියෙක්. ඔහු ඉතින් ප්‍රහේලිකා ටිකත් අහගෙන දස අතේ කල්පනා කරමින් ගෙදරට ආවා. දැඩි කනස්සල්ලටපත් ගමරාල තමන් මුහුණ දුන් මේ අසීරු තත්වය ගැන තම දියණිය සමග පෙසුවා. මේ ගමරාලගේ දියණිය හරිම බුද්ධිවත්. ඉතින් ඇය මේ ප්‍රහේලිකා විසඳීම සතුටින් බාරගත්තා. ඇය සිනාමුසු මුහුණින් යුතුව එම ප්‍රහේලිකාවලට ඊටා දක්ෂ ලෙස පිළිතුරු ඇගේ පියාට කියා දුන්නා. කාලය නොදැනුවත්ම ගෙවි ගෙහින් ප්‍රහේලිකාවලට පිළිතුරු දෙන දිනයත් ලංගුණා. ගමරාලත් උදේ පාන්දරින්ම ලක්ලෑස්ති වෙලා මාලිගාවට යන්න පිටත් වුණා. දියණියගේ උදව් ඇතිව සූදානම් වූ ගමරාල රාජසභාවේදී මහත් ධෛර්යකින් යුතුව රජතුමා ඉදිරියේ පෙනී සිටියා. ප්‍රහේලිකාවල පිළිතුරු විචාරය ආරම්භ වුණා. රජතුමාගේ පාර්ශවයෙන් පළමු ප්‍රහේලිකාව මතු කළා. රාජසභාවේ තැන් වලින් එක උත්තර මතු වුණා. සමහරුන්ට නම් උත්තරයක් තිබුණේම නැහැ. කරුම එක මහත. ඒ එකම උත්තරයක්වත් හරි ගියේ නැහැ. ඔන්න ඔය අතරේ ගමරාල තමන්ගේ අවස්ථාව අරගත්තා. පළමු ප්‍රහේලිකාවට පිළිතුරු දෙමින් ගමරාල රජතුමනි ලෝකේ වේගවත්ම දේ සිතයි යනුවෙන් පැවසුවා. මුළු ශාලාවම ගල් ගැසී බලාගෙන සිටියා. රජතුමාත් බොහොම ඉවසීමෙන් නිශ්ශබ්දව මේ දිහා බලාගෙන සිටියා. දෙවන ප්‍රහේලිකාවත් ඒ විදිහටම රජතුමාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කළා. දෙවන ප්‍රහේලිකාවට ඔහු පිළිතුරු දුන්නේ ලෝකයේ මිහිරිම දේ නින්දයි යනුවෙන් පිළිතුරු දුන්නා. තුන්වෙනි ප්‍රහේලිකාවත් ඉදිරිපත් කළා. එම ප්‍රහේලිකාවට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ලෝකයේ වටිනාම දේ සතුක හෙවත් සෑහීමට පත්වීමයි යනුවෙනුයි. මුළු රාජසභාවම නිශ්ශබ්දයි. ගමරාලගේ මෙම ගැඹුරු පිළිතුරු ඇසීමෙන් රජතුමා පුදුමයටපත් වුණා. මෙවැනි පිළිතුරක් දිය හැක්කේ ඊතා බුද්ධිමත් අයෙකුට පමණක් බව රජතුමා වටහා ගත්තා. ගමරාල මේ ප්‍රහේලිකා විසඳුවේ කෙසේදයි දැනගැනීමට රජතුමාට සිතක් පහළ වුණා. රජතුමා ඒ පිළිබඳව ගමරාලගෙන් විමසුවා. ගමරාල ඊතා නිහතමානීව මේ සියලු පිළිතුරු Tamanට කියා දුන්නේ තම දියණිය බව පිළිගත්තා. රජතුමා එය ඇසීමෙන් බොහෝම සතුටටපත් වුණා. මේ ගැන උනන්දු වූ රජතුමා වහාම එම නුවණැති තරුණියව රජමාලිගාවට කැඳවාගෙන එන ලෙස නියෝග කළා. රාජ නියෝගයට අනුව ගමරාලගේ දියණිය රජමාලිගාවට පැමිණියා. ගමරාලගේ දියණිය සැබවින්ම රූමත් තරුණියක්. රූමත් බව විතරක් නෙවෙයි දැන් ඇගේ බුද්ධිය ගැන වුණත් කිසිම සැකයක් නම් නැහැ. ඒ විතරක්ද ඇගේ හැසිරීමත් හරිම සංසුන්. රජතුමා මේ සියල්ල පිළිබඳව විමසිලිමත් වුණා. එතනින් නතර වුණේ නැහැ. රජතුමාගේ සිතත් මෙම තරුණිය කෙරෙහි පැහැදුනා.
ඇගේ සුවිශේෂී ප්‍රඥාව හඳුනාගත් රජතුමා ඇයට තමාගේ අගබිසුව වන ලෙස ඇරයුම් කළා. තරුණියත් බොහෝම කැමැත්තෙන් රජතුමාගේ මංගල යෝජනාව බාරගත්තා. නොසිතූ විදිහට සිදුවුන මෙම සිද්ධිවෙලි පෙළ ගැන ගමරාලත් බොහෝම සතුටටපත් වුණා. මේ සියල්ල අවසානයේ ගමරාලගේ නුවණැති තරුණිය රටේ ආදරය දිනාගත් බුද්ධිමත් රජියනක් ලෙස රජතුමා සමග සතුටින් රාජ්‍ය පාලනය කළා.